නැත්නම් මේ පනත උපයෝගී කරගෙන තිබෙනවා ත්‍රස්තවාදී වැළැක්වීමේ උවමනාව වලට වැඩිය විරුද්ධවාදීන්ව මෙල්ල කරන්නට මේ තීර නීති වලට වඩා ඉහළින් බලය ඇති පනතක් හදාගෙන මගේ මතය හැටියට පීටර් කෙලමන් මහත්මයා කොමියුනිස්ට් පක්ෂයේ ආණ්ඩුවේ හිටියේ මේ ත්‍රස්තවාදයේ මුලිනු පුටා දැමිය යුතුයි කියන අදහසක් ඉදිරිපත්. මුලිනු පුටා කියලා කියන එක අදහස් කරන්නේ ඒ කියන්නේ හිතන අයවත් විනාශ කරලා දානවා කියලා. තියෙන බරපතලම කාරණාව සැකපිට අත්අඩංගුවට ගැනීම. පොලිස් නිලධාරියෙකුට පහළ මට්ටමේ නිලධාරියෙකුට සහ වෙරළ ආරක්ෂක නිලධාරියෙකුට නැත්නම් ආරක්ෂක හමුදාවේ මේ සෙබළෙකුට පුළුවන් ඕනම කෙනෙක්ව සැක කරන්න. ඉතින් සැක කිරීමට මොකද්ද තියෙන නිර්ණායකත්වය වශයෙන්? එතකොට මේ වෙලාවේ කාවාරි පරිගන්න ඕනේ නම් කාවාරි අමාරු වලට දාන්න ඕනේ නම් ඕනම කෙනෙකුට ඕනම කෙනෙක් කෙරේ සැක කියලා කිව්වොත් වම අත්අඩු කර ගන්නවා. මේක විසාම බරපතල මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. දැන් ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ කෙටුම්පත මහජන අදහස් විමසන්නට. ඉතින් විශේෂයෙන් මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් ඓතිහාසිකගත සිදුවීම් තිබෙනවා. ඒ වගේම අත්දැකීම් තියෙන විශේෂයෙන් අපි වගේ CMB වගේ සංගමයට. මොකද 1978 වසරේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්මයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා කියලා තමයි මේක ගෙනාවේ. ඒ කියනකොට ගෙනාවේ අත්වශයෙන්ම తాවකාලික විධිවිධාන පනත. ත්‍රස්තවාදය වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත ඇටියට. ඒකෙන් අදහස් කළේ తాවකාලිකව තමයි මේක අවශ්‍යතාවය තිබෙන්නේ. විශේෂයෙන් ත්‍රස්තවාදයේ පිළිබඳව හොඩුවාවක් මොකක් හරි දෙයක් ලැබුණා නම් ඒක වළක්වා ගන්නට, ඒක සිදුවීමටත් පෙර වළක්වා ගන්නට යම්කිසි කාල සීමාවකට යටත්ව තමයි මේ පනත ඉදිරිපත් කළේ. නමුත් අවසනාවට දැන් 78 මේක ආරම්භ කරලා දැන් වසර 40කටත් වැඩි කාලයක් මේ පනත ලංකාවේ පවතිනවා තාම. ඒකේ අදහස් කරන්නේ ලංකාවේ ත්‍රස්තවාදයේ වැළැක්වීම සම්බන්ධව සාර්ථකත්වයක් ලැබලා නැහැ කියලා කියන්න පුළුවන්. නැත්නම් මේ පනත උපයෝගී කරගෙන තිබෙනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ උවමනාව වලට වැඩිය විරුද්ධවාදීන්ව මෙල්ල කරන්නට මේ තීර නීති වලට වඩා ඉහළින් බලය ඇති පනතක් හදාගෙන ජනතාව හෝ වැඩ කරන ජනතාව හෝ නැත්නම් ආණ්ඩුවට විරුද්ධව අඬනගන කොටස් මර්ධනය කිරීම සඳහා උපයෝගී කරගත්තයි කියන අතවසේ මේ චෝදනාව දිගටම තිබෙනවා මේ රටේ. නිකම්ම නෙවෙයි මේ චෝදනාව එල්ලගලා තිබුණේ සිද්ධිමය කරුණු මත. එතකොට අනිත් පැත්තේ මේකේ තියෙන භයානකකම දැන් රටේ අතවසෙන්ම ආණ්ඩුව පෙරලන්නට නැත්නම් ත්‍රස්තවාදයට ප්‍රවේශ වෙන්නට ඒව වළක්වන්නට විශේෂයෙන් රට තුල අදිසි නීතිය උපයෝගී කරගත් අවස්ථාවක් තිබුණා. විශේෂයෙන් 1971 වසරේ ශ්‍රීමාව බණ්ඩාරනායක හා සමසමාජ කොමියුනිස්ට් පක්ෂ සභාගී පෙරමුණ ආණ්ඩුව විසින් මේ අදිසි නීති ප්‍රකාශයට පත් කරලා JVP මේ නෙගටිව් මර්ධනය කරන්නට ඒක තමයි ඒක ගෙනාවේ. නමුත් සම්පූර්ණයෙන්ම අමානුෂික ලෙසයි අදිසි නීතිය පාවිච්චි කරේ. නමුත් අදිසි නීතිය තිබියදී මහජන ආරක්ෂක පනත කියලා තව එකක් තියෙනවා. ඒක විශේෂයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා ඇති පනත. මේ අදිසි නීතිය සහ මහජන ආරක්ෂක පනත දෙකම පාවිච්චි කරේ JVP එකේ තරුණ තරුණියන් අමුවේ මරා දැමීමට. ඒ විතරක් නෙවෙයි ආණ්ඩු පක්ෂයට විරුද්ධව සිටිනවා නම් යම් කණ්ඩායම් විරුද්ධ පක්ෂයත් ඇතුළුව ඔවුන්ව මර්ධනය කරන්නටත් මේ පනත පාවිච්චි කරා. ඒ අවස්ථාවේදී මගේ මතක හැටියට පීටර් කෙලමන් මහත්මයා කොමියුනිස්ට් පක්ෂයේ ආණ්ඩුවේ හිටියේ මේ ත්‍රස්තවාදයේ මුලිනු පුටා දැමිය යුතුයි කියන අදහසක් ඉදිරිපත්. මුලිනු පුටා කියලා කියන එක අදහස් කරන්නේ ඒ කියන්නේ හිතන අයවත් විනාශ කරලා දානවායි කියන එක. මොකද රටේ සිටීමේ අයිතිය තියෙනවා, ක්‍රියාවත් එනකොට තමයි ඒක වළක්වන්න ඕනේ. මිනිස්සු මොනවා හිතනවද නමුත් සිතනවායි කියලා සැඟෙනවා නම් උන්ව විනාශ කරන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවේදී පවතින තත්ත්වය තමයි සමසමාජ කොමියුනිස්ට් පක්ෂය පිළිබඳව ජනතා අතර පොඩි අකමැත්තක් තිබුණා. මොකද ඒගොල්ලෝ එක පැත්තකින්
ධනේශ්වර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වුණා. ඒතර කම්කරු පන්තිය සුළු ජන කොටස් සියලු කොටස් අත්හැරලා ඒගොල්ලෝ ධනේශ්වර ශ්‍රී ලංකා පක්ෂයත් එක්ක එකතු වෙලා සමාජවාදීය කියන්නටයි අදහස් කළේ. ඒ අවස්ථාවේ අපිට හොඳටම මතකයි අපේ සංගමය ප්‍රකාශ කරා ධනපතියන් සමග ලෝකේ සමාජවාදයක් නැtei කියලා. ඒකෙන් උනේ අන්තිමට වාමාංශික ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම සමතලාවට පත් කරලා දාන්නට ශ්‍රීමාව බණ්ඩාරනායකට ඇති වුණා. ඒකෙන් පස්සේ අද වෙනකන් නැගිටීමක් නැත. නමුත් මෙතෙන්දී සම සමාජ කොමියුනිස්ට් පක්ෂ වලට තිබුණ විශේෂ බයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ නැගීගෙන එනවා වාමාංශික. ඒගොල්ලෝ රතු පාවිච්චි කරේ. රත පාවිච්චි කරන තවත් ව්‍යාපාරයක් ගොඩ නැගීම වළක්වා ගැනීම සඳහා ත්‍රස්තවාදී වැළැක්වීම පනත හා සමාන මේ අදිසි නීතිය සහ මේ මාජන ආරක්ෂක පනත පාවිච්චි කරලා සම්පූර්ණයෙන්ම මේගොල්ලන්ව නැති කරලා දැම්මා. ඒකෙන් පස්සේ ලැබිච්ච අත්දැකීම තමයි 78 දී විශේෂයෙන් මේක ගෙනාවේ දෙමළ තරුණයන්ගේ නැගිටීම සහ ඒවා මේක මර්ධනය කරන්නට. නමුත් ඒක මර්ධනය කරන්නට කියලා මේ පනත ගෙනාවට අවසානයේදී 2009 දී විශාල මිනිස් ඝාතන සහ විශාල විනාශයක් එක්ක තමයි මේ ව්‍යාපාරය අවසන් වුණේ. නමුත් ව්‍යාපාරය අවසන් වුණත් ව්‍යාපාරය පටන් ගන්නට හේතු වූ කාරණා තාමත් පවතිනවා. ඒ කියන්නේ ක්‍රියාව වළක්වුවට ඒ අවශ්‍යතාවය සහ ඇඟීම පිළිබඳව අදත් කතා බහට ලක් වෙන තත්ත්වයක් තියෙනවා. දැන් මෙතන තියෙන බරපතලම කාරණාව සැකපිට අත්අඩංගුවට ගැනීම. ඒකට ඉස්සෙල්ලාම තව එකක් කියන්න කැමැති. දැන් අද මේ රටේ පවතින තත්ත්වයේ අනුව මේ ත්‍රස්තවාදයේ වැළකීමේ පනත දැන් මේ පනතර ආණ්ඩුව කියලා තියෙන්නේ මේක මේ ත්‍රස්තවාදයේ වැළකීමේ පනත කියලා නෙවෙයි මේකට දීලා තියෙන එකට මේ ටොපික් එක ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත කියලා තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ ත්‍රස්තවාදය කියන එක කියන එකට වැඩිය රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පියවරක් ඇටියටයි. එතන මේ රටේ රාජ්‍ය පෙරලා දැමීමට හෝ රාජ්‍යයට මේ කඩාකප්පල් කර දැමීමට ත්‍රස්තවාදී ව්‍යාපාරයක් තිබේද? මොකක් හරි තිබුණොත් නේ නැත්නම් ඒක වෙන්න පුළුවන් කියන එකට සාධක තිබුණොත් විතරයි මේ වගේ පනතක් අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් මේ පනත ගෙනාවත් ඒකේ තියෙන විධිවිධානයන් සම්පූර්ණයෙන්ම පුරවැසි අයිතිවාසියන් උල්ලංඝනය කරන විදිහටයි තිබෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට දැන් අපේ සංගමයේ මුලින්ම කියන්නේ මෙවැනි දේවල් ගැන ත්‍රස්තවාදය කියලා නම් කළාට ඒක සාමාන්‍ය දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි වලටයි නව අර්ථකථනයක් දීලා තියෙනවා ත්‍රස්තවාදය කියලා. එතකොට ඒවා ගැන කටයුතු කරන්නට ලංකාවේ තිබෙන නීති ඕනෝඩත් වඩා ප්‍රමාණවත්ව තිබෙනවා. එතකොට මේ වගේ පනතක් ගේනවා නම් එක්කෝ යම් කිසි බලපෑමක් තියෙන්න ඕනේ මේක ගේන්නේ කියලා නැත්නම් අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. උන් මේ දෙකම නැති තත්ත්වයක් තමයි අපිට පෙනී යන්නේ. එතකොට මේ වගේ පනතක් ගේනවා වෙනුවට අපේ පැත්තෙන් අපි කියන්නේ මේ පනත සම්පූර්ණයෙන් අකුලවා ගත යුතුයි. මේ පනත අවශ්‍ය නැහැ අපි වාගේ රටක පුරවැසියාගේ අයිතිය මානව හිමිකම් සියල්ලක්ම අමුමේ උල්ලංඝනය කරනකොට. ඒක උදාහරණයක් කියන්න කැමති පොලිස් නිලධාරියෙකුට පහළ මට්ටමේ නිලධාරියෙකුට සහ වෙරළ ආරක්ෂක නිලධාරියෙකුට නැත්නම් ආරක්ෂක හමුදාවේ සෙබළෙකුට පුළුවන් ඕනම කෙනෙක්ව සැක කරන්න. මේ සැක කිරීමට මොකද්ද තියෙන නිර්ණායකත්වය වශයෙන්? ඒ වෙලාවේ ඒ නිලධාරියාගේ ඔළුවේ මොකක් හරි අදහසක් තියෙනවා නම් නැත්නම් එයා මේක සැක වෙන්න ඕනේ කියලා හිතනවා නම් මොකක්වත් උමනාවක් තියෙන්නේ නැහැ සැක කරන්න. ඒ කියන්නේ එයාට ඕන කරන්නේ සැක කරන්න විතරයි. ඒ සැක කරන්නට නිර්ණායකයක් නැහැ. ඉතින් ඕනම කෙනෙක්ව අතරඟට ගන්න පුළුවන්. අරගෙන පැය 24ක් තබා ගන්නටත් පුළුවන්. පැය 24ක් තබා ගත්තයින් පස්සේ තමයි පොලිසියේ උසස් නිලධාරීන්ට හෝ නියම කරලා තිබෙන නිලධාරීන්ගේ භාරයට යොමු කරලා පැය 24ක් කොයිද තියාගන්නේ මෙයා. මේ අතරඟට ගන්න පුද්ගලයාව. දැන් පසුගිය කාලය තුල අපි ලැබිච්ච අත්දැකීම උගාග්‍රණ පොලිසිය මේ වගේ පුද්ගලයන්ව අත්අඩංගුවට අරගෙන තමන්ගේ පෞද්ගලික උවමනාව නිතු කරන්න පාවිච්චි කරලා තියෙනවා. අපිට අත්දැකීමුත් තියෙනවා. සමහර පොලිස්වල කාවරේ අල්ලගෙන ගිහලා එයාගෙන් ඉල්ලනවා යම් කිසි මුදලක් හෝ මොකක් හරි දෙයක් ඉල්ලනවා. ඒක විශේෂයෙන් මේක වැඩිම දකින්න ලැබුණේ අපිට පසුගිය කාලය තුල මේ උතුරේ මේ අරගලයට අදාළව මිනිසුන් අත්අඩංගුවට ගැනීම. පිටරට යන්න කවුරු හරි කොළඹට ඇවිල්ලා ඉන්නවනම් එයාව අල්ල ගන්නවා. උඹම
මේ ඩිටෙන්ෂන් ඕඩර් එක යටතේ දානවා මාස 3කට මේ මුදල ඔක්කොම මට දෙන්න. ඒ වගේ දූෂිත විදියට පොලිසිය ක්‍රියා කරන්නට ඕන තරම් මේ හරහා අවස්ථාවක් ලැබෙනවා. අනිත් එක ඕනම කෙනෙකුට මේකේ තියෙනවා කවුරු හරි හිතනවා නම් ඒ කියන්නේ සාමාන්‍ය පුරවැසියාට අයිතිය දීලා තියෙනවා සැක කරන්න මිනිසුන්ව. සැක කරා නම් වහාම පොලිස් නිලධාරියාට දැනුම් දෙන්න ඕනේ. එතකොට කාවාරි පරිගන්න ඕනේ නම් කාවාරි අමාරු වලට දාන්න ඕනේ නම් ඕනම කෙනෙකුට ඕනම කෙනෙක් කෙරේ සැක කියලා කිව්වොත් වහාම අත්අඩංගුවට ගන්නවා. මේක විසාම බරපතල මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. ඒ නිසා අපි කියන්නේ මේ රටේ මේ ආණ්ඩුව අන්තිම පත් වෙලා මේගොල්ලෝ කියන්නේ සුනිසි සමාජ තත්ත්වයක් සාධාරණීය යුක්තිය ඉටු කරන සමාජයක් ගොඩනගන්නට අවශ්‍යයි කියලා කිව්වට දැන් මේ ආණ්ඩුව විසිනුත් මේ පනත වෙනත් ස්වරූපයකින් ගෙනල්ලා තියෙනවා. ඒකල පසුගිය කාලේ වඩාත්ම මර්ධනයට සහ පොලිස් වදහිංසාවට මරා දැමීම් වලට ලක් වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ ඇත්ත වශයෙන්ම මේ වගේ පනත් හෙලා දකමින් ඉවත් කරන්න ඕනේ. ඒක අවස්ථාවකදී අපිට මතකයි ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කළා 1990 ගණන් වල සිටම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඉවත් කළ යුතුයි. අනුර කුමාර දිසානායක මහත්තයා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ඒක හරිනි අමරසූරිය මහත්මිය සාමාන්‍ය සිවිල් ක්‍රියාකාරිනියක් වශයෙන් දිගින් දිගට විරුද්ධ වුණා මේ පනත. මේක අමානුෂික. දැන් ඉංග්‍රීසියේ කියන ඩ්‍රැකෝනියන් ඇක්ට් කියලා. ඒ කියන්නේ අමානුෂික කියනකට වඩා කැලෑ නීතිය කියලා ඒගොල්ලෝ අඳුරලා දෙනවා. ඒ කියන්නේ කැලෑවේ ඉන්න සතුන්ට පවා මේවා ගැලපෙන්නේ නැති නීති. ඉතින් දියුණු සමාජයක ශිෂ්ටාචාරයේ දියුණු වෙලා තියෙන සමාජයක මානුෂිකත්වයේ සැලකිල්ලක් දක්වන සමාජයක මේ වගේ පනතක් අවශ්‍ය නැත. ඒක අදහස් කරන්නේ නැහැ මේ රට තුල මිනිමැරීම් නැත්නම් ආයුධ පාවිච්චි කිරීම නොඑක අසාධාරණකම් අහිතසාගත කටයුතු එහෙම යන්නට ඉඩ දෙන්න ඕනේ කියලා. මේ පනත නැතුවම ඒ වලට මුහුණ දෙන්නට ඕන තරම් ඉඩකඩ තියෙනවා. දැන් අනිත් පැත්තෙන් මේ පනත පිළිබඳව ජාත්‍යන්තර මට්ටමිනුත් අප්‍රසාද පළ කරලා ඉවත් කරන්නයි කියලා කියනවා. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් එකේ කියලා කියනවා මේ පනත ඉවත් කරන්නයි කියලා. ඒ නිසා ගෝලීය මට්ටමිනුත් මේ පනත අමානුෂික කියලා පිළි අරගෙනයි වෙනස් කරන්න ඕනේ කියලා කියන්නේ. නම් ලංකාවේ ආණ්ඩු සියල්ලක්ම වගේ තර්ක කළේ ලංකාවේ ත්‍රස්තවාදය දීවෙන්න අවස්ථාව තියෙනවා වළක්වන්න පනතක් ඕනේ වෙන පනතක් ගේනවයි කියලා. නමුත් මේ පනත ඉවත් කරන එකයි ඉල්ලීම. මේ ඒ වෙනුවට තවත් පනතක් ගෙනල්ලා. දැන් මේ පනත මම දැන් කියවාගෙන යනකොට දැක්කා. දැන් කලින් පනතේ මාස 3කට ඩිටෙන්ෂන් ඕඩර් එක. ඒ කියන්නේ රඳවා තබා ගැනීම මේ අනුමැතිය ලබා දෙන ඇමතිවරයා විසින්. නැත්නම් ඇමතිවරයා විසින් බලය ලබන ලද හමුදා ආරක්ෂක අංශයේ උසස් නිලධාරී විසින් ඒක පමුණවන්න පුළුවන්. දැන් මේ පනත යටතේ සාමාන්‍ය මේ පොලිස් නිලධාරීන්ට වඩා ඉහළ මට්ටමේ ඉන්න කෙනෙක් බලය අරගෙන මේ රඳව තබා ගැනීමේ අයිතිය තියෙනවා. ඒ විතරක් නෙමෙයි අවුරුද්දක් උපරිමය එකවර රඳව තැබීමේ බලය ලබා දීලා තියෙනවා. මේක හිතා ගන්නත් බැරි අමානුෂික. අනිත් පැත්ත පොලිසිය ඕනෑම සිරකරුවෙක්ව අත්අඩංගුවට ගත්තාම විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරනවා වෙනුවට භාග්‍යයට වදහිංසා පමුණුනොයි කියන එක අපි ඔක්කොම දන්න කාරණා. මේ ආණ්ඩුවේ සියලු දෙනා මේක දන්නවා. ඒතකොට පොලිසිය වදහිංසා පැමුණුවායින් පස්සේ මේ අලුත් පනත යටතේ අවකාශයක් දීලා තියෙනවා මෙයා වදහිංසාවට ලක් වුණාද නැද්ද කියලා බලන්න මහේත්‍රාස්වාදයට අවස්ථාවක් ලබා දෙනවා. ඉතින් වදහිංසා පමුණුවෙන එක වළක්වන විදියට නෙමෙයි මේක තියෙන්නේ. වළක්වලා බලෙන් කට උත්තර අරගෙන ඒ කට උත්තර උසාවියට වළංගු වෙනවා. එතකොට එයා අකමැත්තෙන් දීපු කට උත්තර අනුව ඒ පුද්ගලයාව දඬුවමට ලක් කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් පොලිසිය තුල මේක අවභාවිතා කරන්නට තියෙන අවකාශය වඩාත් ඉහළ මට්ටමින් විවෘත කරලා දීලා තිබෙනවා. ඉතින් අපි කියන්නේ මේ රට ඉදිරියට ගෙනියන්නට සාධාරණ යුක්තිසාගත සමාජයක් හදන්න අවශ්‍ය නම් මේ පනත වහාම ඉවත් කළ යුතුයි. එතකොට ඉවත් කළා නම් අත වශයෙන්ම ජාත්‍යන්තර මට්ටමින් අපට පිළිගැනීමක් අපිට ලැබෙනවා. මේ ජාත්‍යන්තර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව අපි ප්‍රශංසා කළයි. මේ වගේ දෙයක් ඉවත් කරා මේක ජනතාව කෙරේ තියෙන සැලකිල්ල සහ ජනතාවට යහපත් ජීවිතයක් පවත්වන්නට පරිසරය හදා දීමට අවශ්‍ය නිසා. ඉතින් අපි CMU වශයෙන් මේ පනතේ අත්අඩංගුවට ගත්තු විශාල මේ JVP සමාජිකයන් මෙමින් පෙනී සිටිලා මේකට විරුද්ධ වුණා අපි. ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාරයන් ගෙනිච්චා මේක ඉවත් කරන්න. ඒ නිසා කොයි විදියකින්වත් වැඩ කරන ජනතාව නියෝජනය කරන සහ බහුජන සංවිධානයක් වශයෙන් අපිට මේක පිළිගන්න බෑ. මේක වහාම අකුලාගත යුතුයි.
මේ පනත යටතේ පෙන්වා දී තිබෙන වැරදි පිළිබඳව දැනට තිබෙන නීති හරහා ක්‍රියා කළ යුතුයි. ඒ අනුව චූදිතයා නැත්තම් වැරදිකාරයයි කියලා නැත්තම් සැකකරුවාට නිදහසක් ලැබෙනවා. එයා එවැනි වැරද්දක් කළේ නැහැයි කියලා උසාවියේ ඉදිරියේ ගිහිලා කරුණු දක්වලා නිදහස ලබා ගන්නට. ඉතින් ඒ නිසා අපි නැවත නැවත බල කරලා ගියා සිටින්නේ මේ පනත ඉවත් කරගත යුතුයි.